හායි යාළුවනේ මම අද ඔයාලට පෙන්වන්න යන්නේ බනානා ලීෆ් පරෝටා එකක් හදාගන්න විදිය. නිවාඩු දවසේ ගෙදර ඇත්ත එක චට් එකක් දාන ගමන් මම කඩෙන් ගෙන පරාටා ටිකක් මස් කරි හරි බීෆ් කරි හරි මොන හරි කරි එකක් හදාගන්න. ඊට පස්සේ මම ඇත්තටම බනානා ලීෆ් එකක් ගෙනාවා. ගෙනාවට ඒක ටිකක් පරණ වුණා. ඉතින් මේ විදිහට තමයි කොලේ දැන් තියෙන්නේ. ඉතින් පරාටා ටික මෙහෙම තියලා හදාගත්ත කරි එක මේ විදිහට හොඳට දාන්න. මේ පරාටා ටික පෙඟෙන්න හොදි දාන්න හොඳට. මේ පරාටා හොඳට පෙඟුනහම තමයි ඒක හොඳට රසට තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම ලුණු, තක්කලි, මාළු මේස් මොන හරිය තියෙන දේවල් අමුයෙන් කපලා දාන්න. දාලා ඔයා මේක හොඳට තද කරන උතා ගන්න ඕනේ. මගේ බනානා ලීෆ් එක අවුල් නිසා මම ඉතින් මේ ඔයිල් පේපර් එකකුත් ගත්තා. ඊට පස්සේ ඔයාක හොඳට තද වෙන්න හිර වෙන්න මෙහෙම ඔතාගෙන මෙන්න මේ විදිහට තැටියක් ලිපේ තියලා ඒකට ඇතුළට වතුර ටුක්ටක් දාලා ස්ටීම් වෙන්න. තව ටිකක් හොඳට මේක මේ ස්ටීම් වෙන්න වහලා තියන්න. වහලා මෙන්න මේ විදිහට කැමරට ගන්න පුළුවනි. මේක මයික්‍රෝවේව් එකේ දැම්මත් අවුලක් නෑ හැබැයි. නෝම තමයි ෆයිනල් ලුක් එක ආවේ.